තමත් එක්කම අපි අධිපතිතුමාගෙන් අද අහලා දැනගමු මොකක්ද අද වෙන්න යන්නේ කියලා. ස්පෙෂල් කොයි ෆුඩ් එක අපි මේ වෙනකම් ඩිලිවරි කරා මල්ලි. වැඩිම පිරිසක් ඉල්ලලා තිබ්බ ඩිලිවරි අප්ඩේට් එකක් දෙන්න කියනවා. ඒක නිසා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් දරන්න ඕන නිසා තමයි පොඩි කාල සීමාවක් ගත වුණේ මේ ඩිලිවරි අප්ඩේට් එකක් දෙන්න. ඒ කියන්නේ මම සමාව ඉල්ලනවා කට්ටිය හැමෝගෙම. ඒ වගේ ඔක්කොම ටික ඕඩර් කරනකොට අපි රූට් එකේම යනවා. අපි රුපියල් 500යි charge කරන්නේ. ඔයා කොච්චර කිලෝ ප්‍රමාණයක මාළු ගත්තා. මේන් රූට් එකේ විතරයි යන්නේ. ඒ කියන්නේ ප්‍රධාන මාර්ගයේ අපි යනවා. එතකොට ඔකට ප්‍රධාන මාර්ගයට ඇවිල්ලා අපේ ටීම් එකේ නියෝජිතයෙක්ව සම්බන්ධ කරගෙන ලොකේෂන් එකේ අර දාලා අදාළ ස්ථානයේදී ලබා ගන්න පුළුවන්. අපි අනිවාර්යෙන් සාධාරණ මුදලකට සුපිරි මාළුවෙක් ගන්න ඕන නම් සමත් ඇක්වේරියම්නේ. මාළු විතරක් නෙමෙයි. අපේ ලොකු ලොරියන් යන්නේ. ඒ ලොරියේ ඔකට බෙහෙත් වර්ග, මාළු කෑම, මත්ස්‍ය වර්ග, මත්ස්‍ය දැල්, උපාංග ආදී සියලු දේ ලබා ගන්න පුළුවන්. සියලු දේ ඔකට බලා ගන්න පුළුවන්. අපි Facebook live එකකුත් දෙනවා. ආයිබෝන් සියලු දෙනා. තමත් එක්කම අපි අධිපතිතුමාගෙන් අද අහලා දැනගමු මොකක්ද අද වෙන්න යන්නේ කියලා. මොකද අපිට වඩා හොඳට එයා ඒ ගැන දන්නවා. ආයිබෝන්. ඔව් මල්ලි ආයිබෝන්. මොකක්ද කියන්න බලන්න අපි මේ අලුත් වැඩේ. හරි. අලුත් වැඩේ කියන්නේ මල්ලි පොඩි තරංගල අපි මේ පටන් ගත්ත ව්‍යාපාරේ අද වන විට වෙනම මීඩියා සයිට් එකක් එක්ක ඒ වගේම ලොකු කොයි ෆුඩ් ප්‍රොඩක්ෂන් එකක් මම හිතන විදිහට මම හිතනවා වගේම ඔකට්ටිය කියන දෙයක් තමයි දැනට ස්පෙෂල් කොයි ෆුඩ් එක තමයි අපේ ඇක්වේරියම් එකේ තියෙනවා නම් අයිටම් 100ක්. ඒ 100න් වැඩිම ආදායමක් එන ඒ වගේම වැඩිම පාරිභෝගික ආකර්ෂණයක් තියෙන ප්‍රොඩක්ට් එක එකම ප්‍රොඩක්ට් එක තමයි ස්පෙෂල් කොයි ෆුඩ් එක කියලා කියන්නේ. ස්පෙෂල් කොයි ෆුඩ් එක අපි මේ වෙනකම් ඩිලිවරි කරා මල්ලි. ඒ ඩිලිවරි කරානේ. ඒත් එක්කම අපිට එන සෝෂල් මීඩියා ඇනලිටික්ස් ඒ දත්තත් එක්ක වැඩිම පිරිසක් ඉල්ලලා තිබ්බ ඩිලිවරි අප්ඩේට් එකක් දෙන්න කියලා. ඒ අප්ඩේට් එකෙනුත් මල්ලි ගොඩක් දෙනෙක් 90%ම ඉල්ලලා තිබ්බ කොලම්බෝ සයිට් එකේ. ඒක නිසා අපිට පුළුවන් විදියට මොකද මම කොරියර් සර්විස් එක කතා කරා ඒ කට්ටියට හරි අපාරුයි කිව්වා මාළු වර්ග ඩෙලිවරි කරනවා. ඒක නිසා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් දරන්න ඕන නිසා තමයි පොඩි කාල සීමාවක් ගත වුණේ මේ ඩෙලිවරි අප්ඩේට් එකක් දෙන්න. ඒ කියන්නේ මම සමාව ඉල්ලනවා කට්ටිය හැමෝගෙම. ඒක නිසා පොඩි අප්ඩේට් එකක් දෙන්න තීරණය කරා කියන්නේ අපි මාතලේ ඉඳලා කුරුණෑගලට ගිහිල්ලා කුරුණෑගල ඉඳලා අපි කොළඹට එනවා. කොළඹ හෝමාගම ඔය සයිඩ් එකේ නුගේගොඩ ඒ පැත්තෙන් අපේ වෙනම ටීම් එකක් තමයි ඒ සම්බන්ධයෙන් එන්නේ ඒ පැත්තට. ඒකල්ලා ආපහු අපි ඒ වැඩේ කොළඹේ ඒ ඩිලිවරි සීන් එක කරලා අපි ආපහු නුවර පැත්තෙන් අපි කුරුණෑගල පැත්තෙන් කොළඹට යන්නේ. අපි නුවර පැත්තෙන් ආපහු මාතලේට එනවා. ඒ රූට් එකේ මම අපේ ටීම් එකත් එක්ක කතා කරලා වැඩි විස්තර දැනගන්න ඔකට පුළුවන් අපේ WhatsApp නම්බරේ හැමෝම දන්න නම්බරේ 077 3500 494ට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ සම්බන්ධයෙන් යන රූට් එක කොහොමද ප්‍රොසීජර් එක. ඒ කියන්නේ සම්පූර්ණ වැඩේ වෙන්නේ කොහොමද කියලා මම අපි කියමු. ඒත් එක්කම ඒ පැත්තෙන් අපි යනවා. ඒත් එක්කම ඒ දවස්වල අපේ ඉන්න ඇක්වේරියම් එකේ ඉන්න මාළු වර්ග ටික ඔකට්ටියට දැනගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් දන්නවා නෑ කියන්න ඕනේ නෑ. ඒ මාළු වර්ග ටික ඔකට්ටියට ඕඩර් කරන්න පුළුවන් අපේ. දැන් සරලව දුවොත් එහෙම අපේ කාප් ඉන්නවා, ගෝල්ඩ් ෆිෂ් ඉන්නවා, ටෙට්‍රා ඉන්නවා කියමුකෝ. මට කෝල් එකක් දීලා නැත්නම් WhatsApp එක ඇත්තටම කට්ටියෙන් පොඩි ඉල්ලීමක් මම මේ කරන්න කැමතියි. මේ කතාව අතරතුර WhatsApp මැසේජ් එකම පුළුවන් නම් දාන්න. මොකද කෝල් ගත්තම ඇත්තටම දවසට කෝල් 200 300ක් එනවා. අමාරුයි ඇත්තටම හැන්ඩල් කරගන්න. ඒ වගේම ගොඩක් කට්ටිය බනලක් දානවා. අමුසෙට කෝල් ගත්තට වැඩක් නැහැ, ආන්සර් කරන්නේ නැහැ, අරකයි මේකයි කියලා. ඇත්තටම මේක බෑ. ඔය කට්ටිය මෙතන හිටියනම් ඒ தත්ත්වය තේරෙයි. හැමදේම මට බැලන්ස් කරන්න අමාරුයි. ඒක නිසා දැන් ටීම් එකක් හදාගන්න ගමන් ඉන්නේ. හොඳ ටීම් එකක්. ඔය කට්ටියට හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන් ටීම් එකක්. අපි ඉදිරියේදී සුපිරිම අපේ තියෙන අඩුපාඩුකම් හදාගෙන ගමනක් යමු. එතකොට අපි මේ ටීම් එකේ මේ විදිහට අපි අප්ඩේට් එක දෙනවා. එතකොට ඔය කට්ටිය සරලව දැන් අපි කතාවට බහිමු. අපි ළඟ ඉන්නවා නම් ගෝල්ඩ් ෆිෂ්, කාෆ් ඒ වගේ මාළු ටිකක් ඔයාලට පුළුවන්. අපේ පැක් නේ යන්නේ මාළු 25ක් රුපියල් 1500යි, මාළු 10ක් 2000යි ඒ වගේ එකෙක් ගණන් වලට ඉන්නවා. එතකොට පුළුවන් 2500 පැක් අයියා මට ඕනේ 5 නැත්නම් 2ක්. ඒ වගේ ඔක්කොම මාළු ටික ඔකටට ඕඩර් කරනවා. අයියා මට කොයි ෆුඩ් එකකින් කිලෝ 2ක් ඕන. ඒ වගේ ඔක්කොම ටික ඕඩර් කරන්න පුළුවන්. අපි රූට් එකේම යනවා. අපි රුපියල් 500යි charge කරන්නේ. ඔයා කොච්චර කිලෝ ප්‍රමාණයක මාළු ගත්තා. අපි හිතමුකෝ ඔයා මාළු 1000ක් ගත්තා කියලා ඒත් රුපියල් 500යි අපි වගේ ගෙදරට ගෙනත් දෙනවට ගන්න. ඒක නිසා ඔකටට එක හොඳ ඇඩ්වාන්ටේජ් එකක් කියලා මම හිතනවා. courier service එකකින් එව්වත් ලොකු delivery charge එකක් යනවා. මම රුපියල් 500යි ගන්න ඔකට්ට එකකින්.
ගෙනත් දෙනවට මාළු කී දෙනෙක් වාගත්තත් කෑම ඕන දෙයක් වාට ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අපි මේ ඩිලිවරි රූට් එකේ යද්දි මේන් රූට් එකේ විතරයි යන්නේ. ඒ කියන්නේ ප්‍රධාන මාර්ගයේ අපි යනවා. එතකොට ඔකට ප්‍රධාන මාර්ගයට ඇවිල්ලා අපේ ටීම් එකේ නියෝජිතෙක්ව සම්බන්ධ කරලා ලොකේෂන් එක යට දාලා අදාළ ස්ථානයේදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රයෝගයක් කියන්න ඕනේ. ඕඩර් එක කන්ෆර්ම් වෙන්න අපිට 150ක් ඩිපොසිට් එකක් දාන්න ඕනේ. ඉතුරු එක ඔකටියට අපි මාළු ටික ගෙනත් දුන්නම ගන්න පුළුවන්. අනිවාර්යෙන් අපි මේ අප්ඩේට් එක අද දෙනවා. මේ අපි ඩිලිවරි රූට් එක යන දිනේ අපි අද වීඩියෝ එක දාලා දවස් 10කින් වගේ තමයි රූට් එක යන්නේ. ඒතකොට ඔකටියට ගොඩක් දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔකටියගේ යාළුවන්ටත් ගොඩක් දැනගන්න පුළුවන්. මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා ඔකටියට ෂෙයා කරන්න පුළුවන් තරම් සාධාරණ මුදලකට ගොඩක් හැදෙනවා. මේ දවස්වල පොඩ්ඩක් සනීප නැහැ. අයහපත් කාලගුණය නිසා ගොඩක් දෙමිලා වැඩ කරා මේ දවස් ටික නිසා. හරි. ඒක නිසා අපි අනිවාර්යෙන් සාධාරණ මුදලකට සුපිරි මාළුවෙක් ගන්න ඕන නම් චමත් ඇක්වේරියම්නේ. ඒ මම කියන දේ නෙමෙයි ඔයාලා කියන දේ. ඒක නිසා අනිවාර්යෙන්ම WhatsApp message එකක් දාන්න අපි ඉදිරි කටයුතු ඔක්කොම කට්ටියට පැහැදිලි කරන්න. මම හිතනවා අපි මොකද්ද මේ අලුත් වැඩේ කියලා ඔකට්ටියට පොඩි අප්ඩේට් එකක් එන්න ඇති කියලා. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ. නර්සරි ෆීඩ් එකකුත් අපි හදලා තියෙනවා. ව්‍යාපාරයක් වශයෙන් මත්ස්‍ය කර්මාන්තය කරන කට්ටියට ඔකට්ටියගේ මාළු පැටව ඉක්මනට ලොකු කරගන්න සුපිරි කැම් එකක් චමත් ඇක්වේරියම් අපේ. හරි මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. අපි ඉදිරි කරුණු වලට යමු. අයියා ඔව් මල්ලි. මට පොඩි ඩවුට් එකක් දෙනවා. මම හිතනවා අපේ යාළුවන්ටත් ඒක ඇති කියලා. ඔව්. එතකොට මාළු විතරක්ද බෙහෙත් වර්ග නම්මනම් ගෙනියන්න පුළුවන්ද? ඔයා අහපු දේ ගොඩක් වටින දෙයක්. ගොඩක් දෙනෙට තියෙන ගැටලුවක් කියලා මමත් හිතනවා. මාළු විතරක් නෙමෙයි. අපේ ලොකු ලොරියන්නේ යන්නේ. ඒ ලොරියෙන් ඔකටට බෙහෙත් වර්ග, මාළු කෑම, මත්ස්‍ය වර්ග, මත්ස්‍ය දැල්, උපාංග ආදී සියලු දේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. අපි මේ රූට් එක යද්දී Facebook live එකක් දෙනවා. එතකොට ඔකටට බලා ගන්නකොට අපි කොතනද ඉන්නේ, අපිට මොකද්ද වෙන්නේ, මොනවද අපි ගේන්නේ, කවුද අපෙන් මාළු ගන්නෙ, සියලු දේ ඔකටට බලා ගන්න පුළුවන්. අපි Facebook live එකකුත් දෙනවා. ඒ දේ ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. හරි. මම මේ හිතනවා මල්ලි වීඩියෝ ගොඩක් වැඩි වෙයි. අපේ යාළුවෝ දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම ලොකු මයිල්ස්ටෝන් එකක් මම පෞද්ගලිකව ඉස්කෝලේ යන කාලේ ඉඳලා පොඩි තැනින් ඉඳලා පටන් ගත්ත මේ චමත් ඇක්වේරියම් එක සෝෂල් මීඩියා පේජස් අපි පොඩි කඩයිමක් පාස් කරනවා හෙට අනිද්දා. ඒ දේ ගැන ඉදිරියේදී කියන්නම්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. අනිවාර්යෙන්ම ඔකට යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. සුපිරි වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. අදට සමු ගන්නවා. සුබ දවසක්.